හෙලෝ අයිබෝවන් ඔයා මේකතු වෙලා ඉන්නේ අභිරහස් ගවේෂණයත් එක්ක. මේ ලෝකේ ඉන්න බලවත්ම සහ බුද්ධිමත්ම ජීවියා මිනිසා කියලා අපි හිතාගෙන හිටියට මේ පරිසර පද්ධතියේ ඊටාම සූක්ෂම පුරුක් තියෙනවා. මේ එක පුරුකකට හරි බැරි වෙලාවත් හානියක් වුණොත් මිනිසාගේ පැවැත්ම මේ පෘථුවියෙන් සදාටම අතුරුදහන් වෙලා යන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ අපේ සෞඛ්‍යයට, අපේ ආහාරවලට සහ කොටින්ම අපි හුස්ම ගන්න අපේ ඔක්සිජන් වලට ප්‍රධාන බලපෑමක් කරන. හැබැයි අපි එදිනෙදා ජීවිතයේදී සත පහකට මායිම් නොකරන අපේ පැවැත්මට වැදගත් වන හරිම වටින සතුන් 5 දෙනෙක් ගැන. මේකෙන් කිහිප දෙනෙක් ඔයාගේ වත්තේත් අනිවාර්යෙන්ම ඉන්නවා. ඉතින් ඊට පස්සේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන එක අපි හැමෝගෙම වගකීම. අද ලයිස්තුවේ 5 වෙනියට ඉන්නේ ගැඬවිලන්. ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වන චාල්ස් ඩාවින් පවා ඔහුගේ ජීවිතයේ අවසාන අවුරුදු 40ම ගත කළේ ඒ පුදුමාකාර සතා ගැන අධ්‍යයනය කරන්න. වහින කාලෙට පොළොවේ තැන් තැන්වල මෙන්න මේ වගේ අමුතු පස් තියෙන තැන් ඔයා දැකලා ඇති. යාළුවනේ ගැඬවිලන් කියන්නේ පොළොවේ යට තියෙන එන්ජිමක් වගේ. මේ ගැඬවිලන් පොළොවේ යට කිලෝමීටර් ගාණක් ඇතුළට උමං හාරනවා. මේ උමං හාරන එකේ ප්‍රතිඵලයක් විදිහට වායුගෝලයේ තියෙන ඔක්සිජන් මේ උමං ඇතුළට පිරෙනවා. එක ප්‍රදේශයක ගැඬවිලන් 100 ගණනක් ඉන්නවනේ. මේ සිතුරු වල බලපෑම නිසා පොළොවේ යටට හොඳින් ඔක්සිජන් ලැබෙනවා. මේක පොළොවේ යට ජීවත් වන අනිත් අපෘෂ්ඨ වංශීන්ට වගේම ශාකවල මූල පද්ධතියටත් කියා ගන්න බැරි තරම් වැදගත්. බලන්න මේක කොච්චර වැදගත්ද කියලා. මේ ගැඬවිලන් පොළොවේ යටට හදනවා ස්වභාවික හුලං කපොල්ලා. පසක ගැඬවිලන් ඉන්නවා කියන්නේ ඒ පස හරිම සාරවත් එකක් කියලා. අපේ ගොවි මහතුන් ඒ කාලේ ඉඳන්ම කියනවා. ඒත් ගැඬවිලන් හිටියා කියලා පස සාරවත් වෙන්නේ කොහොමද? මිත්‍රවරුනි, ගැඬවිලන් ඉන්න පසක හරිම ඉක්මනින් ශුද්ධ ජීවි නිසා බැක්ටීරියා වර්ධනය වෙනවා. මේ හේතුව නිසා පසේ තිබෙන විවිධ කොළරොඩු, කාබනික ද්‍රව්‍ය වගේ දේවල් හරිම ඉක්මනින් දි รา පත් කරලා දාන්න මේ ශුද්ධ ජීවීන්ට පුළුවන්. ඒ නිසා මේ කාබනික ද්‍රව්‍ය කුඩා කොටස් වලට බිඳ හෙලීම නිසා මේවා ශාකවලට උරා ගැනීම වේගවත් වෙනවා. ඒ නිසා මේ පස ස්වභාවයෙන්ම හරිම සාරවත් එකක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ගැඬවිලන් කියන්නේ ස්වභාව ධර්මයේ නගුල් වගේ. ඕන් පසේ විවිධ ස්තර හාරමින් ඒ පස් එකිනෙක මිශ්‍ර කරනවා. මේකෙන් වෙන්නේ පසේ විශාල පරාසයක් එකිනෙක පෙරලෙන එක. මේක හරියට නගුලක් වගේ. මේ නිසා පසේ තියෙන විශාල වපසරියක් හරිම සාරවත් එකක් බවට පත් වෙනවා. මේකට හේතුව තමයි පසේ ස්තර එකිනෙකට මිශ්‍ර කිරීම. මේ නිසා පොළොව උඩ තියෙන සාරවත් පස පොළොව යටටත් එක විදිහටම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ගැඬවිලන් පොළොව උඩ තිබෙන කාබනික ද්‍රව්‍ය කාලා පිට කරන අපද්‍රව්‍ය ශාකවලට හරිම වැදගත්. ගැඬවිලන් මල පහ කරපු පසක තිබෙන නයිට්‍රජන්, පොටෑසියම් සහ ෆොස්ෆරස් ප්‍රමාණය සාමාන්‍ය පසකට වඩා 5 ගුණයකින් වැඩි. ඉතින් එහෙම බැලුවම ගැඬවිලන්ගේ අපද්‍රව්‍ය පවා කෘෂි කර්මාන්තයට හරිම වැදගත්. අපේ ලයිස්තුවේ 4 වෙනි ස්ථානයේ ගන්නේ කුහුඹුවන්. අපේ ගෙවල් වල කෑම ටිකක් බිම වැටිලා තිබ්බම එන අපේ කකුලට අනන්තවත් පෑගිලා තියෙන මේ කූඹි ගැන ඔයා දන්නේ මොනවද? මේ ලෝකේ සාමාන්‍යයෙන් එක් මිනිස්සෙකුට කූඹි මිලියන 2.5ක් විතර ඉන්නවා. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න කූඹි ප්‍රමාණය ට්‍රිලියන 20කටත් වඩා වැඩි. ඔබ උදේට බොන කෝපි කෝප්පය, කන චොක්ලට් එක විතරක් නෙවෙයි, පාම් පිටි හදන්න ගන්න තිරිඟු අස්වැන්න පිටිපස්සෙත් මේ කූඹි විශාල කාර්යභාරයක් සිදු කරනවා. කූඹි කියන්නේ පරිසරයේ ඉන්න ප්‍රධානතම පිරිසිදු කරන්නන්. මෙයාලා පොළොව මතු පිට තිබෙන මල සිරුරු හරිම ඉක්මනින් කුඩා කොටස් වලට වෙන් කරලා දානවා. ඉතින් මේ කූඹි බැරි වෙලාවත් නැති වෙලා ගියොත් පෘථුවියේ මතු පිට තිබෙන මල සිරුරු සහ දි รา පත් වන ද්‍රව්‍ය මීට වඩා පෘථුවියේ ගොඩ ගැහිලා තියෙන්න පුළුවන්. ගැඬවිලන් වගේම කුහුඹුවන් පොළොවයට විශාල ගුල් හදන නිසා පස බුරුල් වෙනවා. මේ විදිහට පස බුරුල් වීම නිසා වාතයේ තිබෙන ඔක්සිජන් ඇවිල්ලා මේවා ඇතුලේ පිරෙනවා. මේ හේතුව නිසා පොළොවයට පෝෂක පදාර්ථ චක්‍රීය වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ කුහුඹුවන් අපේ සෞඛ්‍යයටත් යහපත් බලපෑමක් කරනවා. මිනිසුන්ට විවිධ ලෙඩ රෝග බෝ කරන මැස්සන්, මදුරුවන් සහ කිනිතුල්ලන්ගේ කීට අවස්ථාවේ සිටින පැටවුන් ආහාරයට ගැනීම නිසා ඔවුන්ගේ පාලනය මර්ධනය කරන්නත් මේ කුහුඹුවන් අති විශාල සේවාවක් සිදු කරනවා. අද ලයිස්තුවේ 3 වෙනියට අපි කතා කරන්නේ ඔයාලා කවුරුත් වැඩියෙන් නොදන්න, හැබැයි මේ මුළු පෘථුවියේම පැවැත්ම තීරණය කරන ලවංග ගැන. අපි ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ ලෝකේ ඉන්න විශාල වනාන්තර තමයි අපිට හුස්ම ගන්න ඔක්සිජන් හදලා දෙන්නේ කියලා. නමුත් ඔයා හුස්ම ගන්න ඔක්සිජන් වලින් 150කට වඩා ලැබෙන්නේ සාගරයේ ඉන්න ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩා ලවංග මගින්. මේවා සූර්යාලෝකයේ යොදාගෙන ප්‍රභා සංශ්ලේෂණය කරලා බාහිර පරිසරයට ඔක්සිජන් නිකුත් කරනවා. ඒ වගේම පරිසරයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් අවශෝෂණය කරගෙන පරිසරයේ තිබෙන තාපය අවම කරන්නත් මෙයාලා විශාල කාර්යභාරයක් සිදු කරනවා. සරලවම කිව්වොත් මේ ලවංග නැති වෙලා ගියොත් අපට හුස්ම ගන්න බැරි වෙලා මැරෙන්නයි වෙන්නේ. අද ලයිස්තුවේ අංක 2 හිමි වෙන්නේ වවුලන්ට. අපේ ලයිස්තුවේ
මෙච්චර උඩ තැනක් වවුලන්ට හිමි වෙන්නේ කොහොමද කියලා වාට හිතුණාද? අපි බලන හොල්මන් චිත්‍රපටිවල ඉන්න අඳුරු තැන්වල ඉන්න කිසිම වැඩකට නැති සතෙක් කියලා තමයි බොහෝ දෙනෙක් වවුලා ගැන හිතන්නේ. මේ ලෝකේ වවුල් විශේෂ 1200කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මේ වවුලෝ කරන්නේ අපේ වගාවලට හානි කරන කෘමීන් බිලියන ගණනින් ආහාරයට ගන්න එක. මේ එක වවුලෙකුට පැයකට මදුරුවන් සහ කෘමීන් 1000කට වඩා ආහාරයට ගන්න පුළුවන්. මේ නිසා මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන ඩෙන්ගු, මැලේරියා වගේ වසංගත පාලනය කරන්න මේ වවුලන් නොහිතනා සේවයක් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි මේ වවුලෝ ලෝකේ ඉන්න හොඳම පරාගණය කරන්නන්. මේ වවුලන් ආහාරයට ගන්න සමහර ශාකවල බීජ කිලෝමීටර් ගාණක් එහායින් තමයි මොවුන් මල පහ කරන්නේ. මේ නිසා මේ ශාක ඈතට ව්‍යාප්ත වෙලා වනාන්තර ඇති වෙන්න වවුලන් ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. අද ලයිස්තුවේ අංක 1 හිමි වෙන්නේ මීමැස්සන්ට. මීමැස්සෝ නැති වුණොත් නම් මිනිසුන්ගේ පැවැත්ම මේ පෘථුවියෙන් අනිවාර්යෙන්ම නැති වෙලා යනවා. ලෝක ප්‍රසිද්ධ ඇල්බර්ට් අයින්ස්ටයින් පවා එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කළා මිනිමැස්සන් මේ පෘථුවියෙන් අතුරුදහන් වෙලා යන්නේ කෙදිනද? ඉන් හරියටම අවුරුදු 4කින් පමණ මිනිසාත් මේ පෘථුවියෙන් අතුරුදහන් වෙලා යන බව. විද්‍යාඥයෝ කියන විදිහට මේ වන විට පෘථුවියේ තිබෙන තාක්ෂණය අනුව එච්චර ඉක්මනින් මිනිසාගේ පැවැත්ම නැති වෙලා ගියේ නැති වුණා. මීමැස්සෝ නැති වුණොත් මිනිසාගේ ආහාර දාමය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියලා. ලෝකයේ මීමැස්සන් විශේෂ 20000කට වඩා ඉන්නවා. මේ මීමැස්සන් කරන්නේ මීපැණි හදන එක විතරක් නෙවෙයි. මේ ලෝකයේ තිබෙන ශාක වලින් 80%කට වඩා පරාගණය කරන්නේ මීමැස්සන්. අපි ආහාරයට ගන්න හැම ශාකයක්ම වගේ මීමැස්සෝ නැති වුණොත් ගෙඩි හැදෙන්නේ නැහැ. ගෙඩි හැදෙන්නේ නැහැ කියන්නේ සත්තුන්ට කන්න දෙයක් නැති වෙනවා. සත්තුන්ට කන්න දෙයක් නැති වෙනවා කියන්නේ මිනිසා ඇතුළු අනිත් සත්ව ප්‍රජාව මේ පෘථුවියෙන් නැති වෙලා යනවා කියන එක. ඉතින් බලන්න අපි එතරම් නොසලකා හරින අප්පිරිය කරන පුංචි සත්තු නැති වුණොත් මේ ලෝකෙ කොච්චර ඉක්මනට නතර වෙලා යනවද කියලා. ඉතින් එහෙම බැලුවම මේ ලෝකේ පැවැත්ම තීරණය කරන්නේ බලවත් අධිරාජ්‍යයන්වත් මිනිස්සුවත් නෙවෙයි. සමහර වෙලාවට අපි ඇහැටවත් පේන්නේ නැති මෙන්න මේ වගේ පුංචි ජීවීන් ටික. අද වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් වාගේ දැනුමට යමක් එකතු කරගත්ත කියලා මම හිතනවා. මම මේ කැමරාව ඉස්සරහා වීඩියෝ කරන මගේ පළවෙනි වතාව. මේ වීඩියෝ එකේ අඩුපාඩු ඕන තරම් තියෙන්න පුළුවන්. ඉතින් අපි ඒවා හදාගෙන ඉස්සරහට යමු. ඔයා මේ වීඩියෝ එක මේ විදිහට වෙනස් වුණා නම් හොඳයි කියලා ඔයාගේ අදහස් තියෙනවා නම් ඒවා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් වෙනුමට දෙයක් එකතු වුණා කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. හොඳයි අපි තවත් මේ වගේම දැනුම පිරුණු අර්ථවත් වීඩියෝ එකකින් හමු වෙමු.